අපේ දරුවෝ දන්නවා, පාස් වෙච්ච අය දන්නවා. විෂය නිර්දේශය කලින් ඉවර කරලා අපි සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. ටිකක් වේගෙන් යන පන්තියක්. දෙමාපියන්ට සල්ලි තියනවද නෙමෙයි මේ දේවල් කරන්නේ. දැන් උසස් පෙළ 2028 විභාගෙ ලියන්න ඉන්න අය දැන් පන්ති යන්න පටන් අරන් තියෙන්නේ. එතකොට අපි ගම්පහ සුසිපන් එකේ ප්‍රධාන වශයෙන් සුසිපන් ආයතනය තුල ගෲප් ක්ලාස් එක පටන් ගන්නවා. මේක ගෲප් ක්ලාස් එකක්. අපේ දරුවෝ දන්නවා සිලබස් එක අවුරුදු 1කමාරකින් ඉවර කරන පොඩි සැලැස්මක් එක්ක යන පන්තියක්. දැන් අවුරුදු ගානක තිස්සේ අපි විෂය නිර්දේශය කලින් ඉවර කරලා ගම්පහ අපි සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. අපේ දරුවෝ දන්නවා, පාස් වෙච්ච අය දන්නවා. දැන් මේ මම ආමන්ත්‍රණය කරන්නේ දැන් අපේ ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තාම ළමයි 2500ක් විතර වගේ උසස් පෙළ සයන්ස් වලින් විද්‍යා ගණිත විෂයන් වලින් උසස් පෙළ හදාරනවා. එකකින් බහුතරයක් දරුවෝ යන්නේ හෝල් ක්ලාස් වල, මාස් ක්ලාස් වලට. ඒතර දැන් මේ වෙනකොට විභාගයේ ආසන්නයේ ඉන්න දරුවන්ගේ විෂය නිර්දේශය තාම ඒ බැයි ඉවර කරලා නැහැ. මොකද ඒක ගුරුවරුන්ගේ දෝෂයක් නෙමෙයි. බහුතරයක් ඉන්නකොට යම් ස්පීඩ් එකකින් යන්න බෑ. නමුත් අපි මේකේ ළමයි 50ක වගේ ක්‍රවුඩ් එකක් එක්ක ටිකක් වේගෙන් යන පන්තියක්. ඒක නිසා මම දන්නවා පෙළක් ළමයි ඉන්නවා. අර බහුතරයක් අතර ඉඳගෙන වැඩේ කරගන්න අමාරුයි. ඒගොල්ලෝ පොඩි පන්ති හොයනවා, ගෲප් ක්ලාස් හොයනවා. ඒතකොට මේක ගෲප් ක්ලාස් එකක්. මේක පේපර් ක්ලාස් එකකුත් එක්ක තමයි යන්නේ. පළවෙනි මාසයෙන් පස්සේ අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. එතකොට ගෲප් ක්ලාස් හොයන ටිකක් වැඩේ හරියට කරගන්න ගුරුවරත් එක්ක කතා කරලා බැරි දේවල් අහගන්න වගේ දෙයකට යන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් මම හිතනවා ආවට කමක් නැහැ. මොකද ඒගොල්ලන්ට මේක ඉතාමත් අවස්ථාවක්. අපි කෙලින්ම බදාදා හවස 1 ඉඳන් හවස 4 වෙනකම් කරනවා පළවෙනි දවසේ. ඊට පස්සේ දිගටම 5 වෙනකම් කරනවා. මේක අමතරව අපි කිරිබත්ගොඩ ආයතනයේ වාසිති ආයතනයේ ගෲප් ක්ලාස් එක පටන් ගන්නවා බ්‍රහස්පතින්දාට. තව ඊට අමතරව ප්‍රාදේශීය නගර කීපයක අපේ ගෲප් ක්ලාස් එක තියෙනවා. අපි ඒවා දාලා තියෙනවා. අපේ channel එකට එකතු වෙන්න. ඒකම අපි පුතේ මේ කරනවා මේ ඔන්ලයින් ක්ලාස් එක හැම අඟහරුවාදම රෑ 7ට පටන් ගන්නවා. මම හැමදාම ඔයගොල්ලෝ පොඩි වීඩියෝ එකකින් දැනුවත් කරනවා කොතනද ඉන්නේ කියලා. අයිනම් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මගේ ටෙලිෆෝන් නම්බර්ස් තියෙනවා. කාටද අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න. කෙලින්ම අපි සිලබස් එක ඉවර කර ගැනීමේ ටාගට් එකටම යමු. අපි අතගගා ඉන්නේ නැහැ. මොකද පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් කියන්නේ එච්චර ලොකු වටම අපිට වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒවා අපි උඩින් යන්න බෑ. සිලබස් එක තුළ ඉඳගෙන ටට්ටක් ගාලා ඉවර කරලා අමාරු පාඩම් ටිකක් වෙලාව අරන් කරලා ලස්සන පේපර් සෙට් එකකුත් එක්ක අපි ලස්සන ගමනක් යන්න ප්ලෑන් කරමු. එහෙනම් හැමෝමටම ජය වේවා. හොඳ අනාගතයක්. කොහොම හරි විභාගේ පාස් වෙන්න. මොකද විභාගේ ෆේල් වුණොත් ඒක බලපාන්නේ Tamanට සහ තමන්ගේ පවුලේ අයට. ඔයගොල්ලෝ ලොකු ආයෝජනයක් කරන්න දෙමව්පියෝ. දෙමව්පියට සල්ලි තියනවනේ නෙමෙයි මේ දේවල් කරන්නේ. ඒ දෙමව්පියොත් ගොඩක් අමාරුවෙන් තමයි මේ දේවල් වීදම් කරන්නේ. එතකොට ඒ අමාරුවෙන් වීදම් කරන ආයෝජනයට හොඳ ප්‍රතිඵලයක් ගන්න නිකන් S එකක් ගන්න C එකක් කරගන්න උසස් පෙළ කරලා වැඩක් නැහැ. කැම්පස් යන්නම බලාගෙන වැඩ කරන්න. සෙට් කෝ එක වැඩි කරගන්න වැඩ කරන්න. එහෙනම් ගෲප් ක්ලාස් වලට එන්න කැමති අය ඉන්නවා නම් පුතාලගේ අනාගතේ මට බාර දෙන්න. එන්න අපිත් එක්ක එකතු වෙන්න. විෂයට අනිවාර්යයෙන්ම වග කියනවා. ඇවිල්ලා ඔයගොල්ලෝ කොහොම හරි කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මම මංජුල පෙරේරා.